මේකට කියන්නේ කොකැත්ත. මේ තියෙන්නේ අපේ නිෂ්පාදන ටික. මේක අපිට ෆේස් මාස්ක් එකක් විදියට යූස් කරන්න පුළුවන්. ඔය මොනේ පිම්පල් තියෙනවා නම් ඒව අයින් කරගන්න, තව ඔයිල් ගතිය කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හැබැයි sugar cholesterol තියෙන කෙනෙක්ට ඒව කන්ට්‍රෝල් වීමක් වෙන්නේ නැහැ. තව දෙයක් තමයි මේ පැණි පුරුදු කුඩුවේ කන්න පුළුවන්. ඒකෙන් බර අඩු කරගන්න පුළුවන්. ඉතින් අද අපි යන්න හදන්නේ සිනමන් අයිලන්ඩ් එකට. ඉතින් මේක මඩල් දුව ළඟින්ම තියෙන ලස්සන දූපතක්. ඉතින් මේ දූපත පුරාවටම තනිකරම වගා කරලා තියෙන සිනමන් එහෙම නැත්නම් කුරුඳු. ඉතින් මේ අයිලන්ඩ් එකට වඩා යන්න වෙන්නේ බෝට් ටුවකින්. ඉතින් ලස්සන බෝට් රයිඩ් එකක් වඩ ගන්න පුළුවන්. ලස්සන පරිසරයක් කරා මේ බෝට් රයිඩ් එක වඩ යන්න පුළුවන්. ඉතින් මේ බෝට් රයිඩ් එකට උනේ රුපියල් 6000. ඉතින් බෝට් රයිඩ් එකෙන් පස්සේ අපි ගියේ සඳුනීස් ප්ලේස් කියන තැනට. ඉතින් මෙතනට ගියාට පස්සේ අපිට රස කුරුඳු තේක රස බලන්න ලැබුණා වගේ මේ කුරුඳු තලන විදිය ගැනත් ඉගෙන ගන්න ලැබුණා. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේදී කොහොමද කුරුඳු තලන්නේ කියන එක ගැන. මේ ආයුධ තුනක් තියෙනවා. ආයුධ තුනම කුරුඳු තලන්නම තමයි විශේෂ වෙන්නේ. මේකට කියන්නේ කොකැත්ත. කොකැත්තෙන් අපි ඉස්සෙල්ලම කුරුඳු ගහේ පිටපොත්ත අයින් කරගන්නවා. ඔය ඔයාලට ගෙනාවේ කුරුඳු තේක. කුරුඳු තේක වල ඔකට තේකවල සීනි මුකුත් මැඩලා නැහැ. කුරුඳු කුඩු එකයි උණු වතුරයි විතරයි තියෙන්නේ. ඔය ගොඩක් හොඳයි sugar, cholesterol ඒ දෙකටත් ගොඩක් හොඳයි. හැමදාම නැතුව සතියේ දවස් 3ක් විතර තමයි බොන්න ඕන. මොකද හැමදාම දුවන sugar ගොඩක් අඩු වෙනවා. දැන් sugar, cholesterol දෙකම නැහැ කියලා බිව්වට ප්‍රශ්නකුත් නැහැ. මොකද අපි නිතරම තෙල් කෑමනේ කන්නේ. තෙල් පිච්චෙනවා කුරුඳු වලට. මේ පිටපොත්ත ගස් වලටම දානවා පොහොර වෙන්න. තව මේක වේල්ලා ගන්නත් පුළුවන්. මදුර වෙනවට පිච්චනවා වගේ ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ පිත්තල කුරක්. පිත්තල කුරෙන් මැද්දම මේ කුරුඳු පොත්තයි කඳයි අතර තියෙන සම්බන්ධය නැති වෙනවා. නැති වෙලා කුරුඳු පොත්ත බුරුල් වීමක් තමයි වෙන්නේ. මේ විදිහට මදින්න පාවිච්චි කරන්නේ තමයි පිත්තලයි විතරයි. යකඩෙන් මැද්දොත් කුරුඳු පොත්ත කළු වෙනවා. ඒක නිසා යකඩ පාවිච්චිට ගන්නෙත් නැහැ. කුරුඳු ගහක් හොඳට හැදෙන්නත් අවුරුදු 2කමාරක් 3ක් විතර කාලයක් යනවා. එන හොඳට හැදුණු ගස් ඉස්සෙල්ලම් පාර අවුරුදු 2කමාරකින් වගේ තමයි කපන්නේ. එන පඳුරක තියෙන ඔක්කොම ගස් එකපාර කැපෙන්නෙත් නැහැ. හොඳට හැදුණු ගස් දෙකක් විතර ඉස්සෙල්ලම කපලා ඊට පස්සේ මාස 6න් 6ට තමයි අනිත් ගස් ටික කපන්නේ. ඒකත් දලු මල් ඇට හැදෙන කාලයක් තියෙනවා. ඒ කාලෙට කුරුඳු කපන්නෙත් නැහැ. මොකද ඒ කාලෙට කුරුඳු ගහේ තියෙන වතුර ගතිය හිඳෙනවා. කුරුඳු පොත්ත ගලවන්න අමාරුයි. දැන් මේ දවස්වලත් කුරුඳු දලු මල් ඇට තියෙනවා. ඒක නිසා තමයි මේ වගේ මේ පොඩි ලාගස් කැපෙන්නේ. මොකද ගොඩක් අය නෑ දැකලා නෑනේ කුරුඳු තලනවා. කොහොම මොකද කරන්නේ කියලා. ඒක නිසා තමයි මේ වගේ කැපෙන්නේ. මේ විදිහට තමයි කුරුඳු පොත්ත ගන්නෙ. මෙතනින් ගන්නත් පුළුවන් මේ ගන්න ලේයර් එක විතරයි. ඊට පස්සේ මේ ටික දරට තමයි අපි පාවිච්චි කරන්නේ. තව සමහර අය මේ එළිය ගන්නවා ටූත් පික් හදන්න. ඊට පස්සේ මේ විදිහට මේ ගන්න පොඩි කුරුඳු පොත ගොඩාක් එකතු කරලා මේ කුරුඳු පොත් ඇතුළට එකින් එක තියලා පුරවනවා. පුරවල ඉවර වෙලා මේ තියෙන්නේ අපි මේ ලණු ඇදලා තියලා ඒ වගේ මද පවුනේ දවස් 7-8ක් විතර තියනවා. එතකොට හොඳට වේල ගන්න පුළුවන්. මේක සුදු බලන්න. මේ තියෙන්නේ අපේ නිෂ්පාදන ටික. මේ තියෙන්නේ කුරුඳු කුඩු එක. දැන් ඔයාලා ඔය තේ එකක් දොන්නේ. ඒ තේ එක හදලා තියෙන්නේ මෙන්න මේ කුරුඳු කුඩු එකෙන්. මේක අපිට කරිස් වලට පාවිච්චි කරන්නත් පුළුවන්. හරි හැබැයි අපි කුරුඳු පොතුනේ සාමාන්‍යයෙන් දාන එක දැම්මට අපි කන්නේත් නැහැ. කොහොමවත් බබාර උනත් කන්නේ නැහැ. කුරුඳු කුඩු එක දැම්මම මේක අපිට කැවෙනවා. තව මේක කොෆි එකකට උදේට බොන කිරි එකකට එහෙම පොඩක් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට හරිම රසයි. හැබැයි sugar, cholesterol තියෙන කෙනෙක්ට ඒව කන්ට්‍රෝල් වීමක් වෙන්නේ නැහැ. තනිකරම කුරුඳු කුඩුයි උණු වතුරයි විතරක් දාලා බොන තරමට තමයි හොඳ. කුරුඳු තෙල් එක හදන්නේ කුරුඳු කොළ වලින්. එන කොළ වේලලා ඒකට තියෙනවා වෙනම බොයිලර්. ඒ වගේ දාලා තම්බලා වාෂ්පෙන් තමයි ගන්නෙ. මේක ඩ්‍රොප් එකක් දෙකක් වගේ අරගෙන ඔළුවේ කැක්කුමන් තියෙනවා නල්ල දෙපැත්ත ගාලා මසාජ් කරනවා. තව ඔළුවේ කැක්කුම සෙම තද වෙලා තියෙනවා හයි බ්ලොක් වෙලා තියෙනවා. ආල්ටර් මෝටර ඩ්‍රොප් දෙක තුනක් දාලා උහින් හරි කවර් කරගෙන කුමාලය අල්ලන්න පුළුවන් ස්ටීම් කරන්න පුළුවන්. තව ඔයාලා මොක් කරද්දී පොඩක් වතුරට දාලා මොක් කරන්න පුළුවන්. ගේ ඇතුළ හරිම සුවඳයි. වතුර අතේ මික්ස් කරලා ස්ප්‍රේ කරන්නවත් පුළුවන්. හැබැයි සුදු පාට ඒවට ප්ලාස්ටික් වලට ස්ප්‍රේ කරන්න බෑ. මොකද මේක ගොඩක් සරයි. ඒක නිසා පැල්ලම හිටිනවා. තව දනිස් වේදනාවක් හොඳ වේදනාවක් වෙනනම් පාවිච්චි කරන්න පුළුවන්. කන් කැක්කුමට කනේ පිටිපස්සේ ගන්නවා. දත් කැක්කුමට ගන්නවා. කුළුන් කැලකට වගේ අරන් මේ තියාගන්න පුළුවන් විදන දතේ. ඇස්වල මුනේ ගා ගන්න එපා සරයි. මේ තියෙන්නේ තවත් වැදගත් එකක්. මේ තියෙන්නේ මේ පැණි කුරුඳු කුඩු එකයි. මේක අපිට ෆේස් මාස්ක් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඔය මොනේ පිම්පල් තියෙනවා නම් ඒව අයින් කරගන්න, තව ඔයිල් ගතිය කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. තව දෙයක් තමයි මේ පැණි කුරුඳු කුඩුවේ කන්න පුළුවන්. ඒකෙන් බර අඩු කරගන්න පුළුවන්. කුරුඳු කුඩු තේ හැන්දක් කෝප්පෙට දාලා උණු වතුර දාලා පෙරනවා. එච්චරයි. ඒකට රසය අඩු වුණාට පස්සේ මේ පැණි දාන්නත් පුළුවන්. නැත්නම් කුරුඳු කුඩුවේ මේ පැණි මික්ස් කරලා ගුලියක් හදලා උදේට හිස්වල කන්නත් පුළුවන්. ඒක දවස් දෙකෙන් දෙකට වගේ තමයි. තේක බොනවා නම් උදේ හවස එක දවසේ තේ දෙකක් බිව්වට ප්‍රශ්නයක් නැහැ. හැමදාම නැතුව සතිය දවස් 3ක් එහෙම තමයි බොන්න ඕනේ.